ඉතින් මං හිතනවා දැන් ඔයගොල්ලෝ දන්නවා මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ මොකක්ද කියලා. ඇත්තටම අපේ හිහෙලියෝ මං හිතනවා ගොඩක් ආසාවෙන් බලන්න ඇති. මගේ අත්දැකීම් තුලින් අපේ තෝරාගත්ත මාතෘකාව ඔයගොල්ලොත් එක්ක කතා කරනවා අහන්න. ඉතින් ගැහැණියකට ගැහැණියක් මෙතරම් පිටවන්නේ ඇයි? ඇත්තටම මම හිතනවා පළවෙනිම දේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මම කතා කරන්න හිතනවා self love. ඒ කියන්නේ දැන් තමන්ට තමන් ආදරේ කිරීම. ඒ වගේම කාන්තාවන් අතර ඇතිවන ගැටලු වලට සැබෑ හේතු. ඇත්තටම අපි එකිනෙකාට හිතවනවා වෙනුවට අපිට පුළුවන් නම් එකිනෙකාට ආදරය කරන්න, එකිනෙකාට උදව් කරගන්න. එතකොට කාන්තාව විදිහට අපි තව කෙනෙක් දිහා ආදරෙන් බලන්න අවංක වෙලා කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම කාන්තාවක් තවත් කාන්තාවක් දිහා ඊර්ෂ්‍යාවෙන් හෝ වෛරයෙන් බලන්න ඇයි අපි තවත් කාන්තාවකට අපහාස කිරීම උපහාස කිරීමට ඉදිරියට එන්නේ ඇයි කියන එක අපි ඉස්සෙල්ලාම පළවෙනි පියවර විදිහට මම හිතනවා අපි කතා කරමු අද දවසේ. ඉතින් යෙහෙලියනේ මම ඔයගොල්ලන්ට මගේ අත්දැකීමක් කියන්න. ඇත්තටම මගේ සාම්ප්‍රදාය මම විවාහ වෙලා මගේ සාම්ප්‍රදායත් එක්ක ඔහුගේ යහළු ඉහෙලියන් අතරට ගියා. ඇත්තටම මේ මම හිතන්නේ මම ඔයගොල්ලන්ට මේ කාලේ ගොඩාක් අරගෙන මේ දේවල් මේ ගොඩාක් දුරට කතා කරන්න කාලේ ගොඩක් ගන්න කැමති. ඉතින් මේ හින්දා මම මේ නම් කල්පිතව කියන්නේ ඒ නිසා ඔයගොල්ලෝ මම හිතනවා ඉතා කෙටියෙන් සරලව වටහා ගන්න උත්සාහ කරයි කියලා. ඉතින් මගේ සැමියාගේ යහළු යෙලියන් අතරට මම පළමුවට වලට ගියා. ඉතින් එදා මම ඇත්තටම ලොකු අවස්ථාවකට මුහුණ දුන්නා. ඉතින් ඒකට පළවෙනිම පියවර වුණේ මගේ සැමියාගේ යහළුවන් පිරිමි පාර්ශ්වය මහා එහෙම කෙනෙම ඒ සහෝදරය හැමෝම ආදරයෙන් පිළිගත්තා. ඉතා ගෞරවයෙන් මට මාව පිළිගත්තා. ඉතින් ඒක මට හරි සතුටක්. ඒ වගේම මට ලොකු ශක්තියක් වුණා. මට මොටිවේෂන් එකක්. ඇත්තටම ඊට පස්සේ මගේ මහත්තයාගේ ඉහෙලිය ඇත්තටම මට හඳුන්වා දීමක් කරා. ඕන් එකම කතා කරා. ඕන් එකේ හිනා වුණා. ඕන් අතර සමහර අය මන් දිහා උපහාසාත්මකව බැලුවා. සමහර අය මාව මට පෙන්නුවා මේ එයා වගේ නෙවෙයි අපි ගොඩක් හොඳ අය. අපි කවදාවත් වැරද්දක් කරලා නැහැ. අපි පළමු විවාහයෙන් අන්තරෙක ඉන්නේ. ඉතින් අපි කොහොම යහපත් චරිතය දෙවෙනි විවාහය. ඉතින් මේ දැන් කාන්තාව වෙලා කාන්තාවකට තමයි මේ දේවල් කරන්න කියන එක ඒගොල්ලෝගේ කිසිම තැකීමක් තිබුණේ නැහැ. එයා වගේ නෙවෙයි. අපි හරි පාරිශුද්ධ චරිත. ඒ වගේ දේවල් වලට මුහුණ දුන්නා. උපහාසාත්මකව අපහාසාත්මක වචන පරිහරණය. ඉතින් හැබැයි මම හැම දිනා ඉදිරියෙන් සිනාමුසු මුහුණෙන් කිසිදු වෙනසක් නැතුව
ඒ දේවල් වලට මම මුහුණ දුන්නා. මම අහනවා ඔබෙන්, ඔබත් මම වගේම ගැහැණියක් නම් ගැහැණියෙකුට පළමු විවාහය වෙන්වීමක් හෝ තනිවීමක් සිදුවෙන්න බැරිද? එකන්නේ ස්වාම්පුරුෂයා මොන තරාතිරමක මොන ගැහැට මොන ප්‍රශ්නාවත් ඒ ස්වැමියා එක්ක ගැහැණියෙක් ඒ වදවින් දුක් වේදනා විඳගෙන ජීවත් විය යුතුද? ඒකද ගැහැණු අපි මේ ලෝකෙට බිහි වෙලා අපිට උරුමදී. එහෙම හිතන්න එපා සහෝදරියනේ, එළියනේ, මිතුරියනේ. අපි හැමෝම කාන්තාවෝ. අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ විඳවන්න නෙවෙයි. අපි හැමෝටම සම අයිතිවාසිකම් තියෙනවා. ජීවිතේ සතුටින් ගෙවා නිම කරන්න තමයි අපිට මනුස්සාත්මයක් ලැබිලා තියෙන්නේ. ගැහැණියකට තමන්ගේ විවාහේ මොනයම් හේතුවකදී හෝ තාඩන පීඩන මැද ජීවිතේ ඉස්සරහට යන්න බැරි නම් ඇයට නිදහස තියෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ තමන්ට නිදහසේ ජීවත් වෙන්න, කියන්නේ සැනසීම, හොඳ මානසිකත්වයක් ගොඩනගාගෙන හොඳ පෞරුෂත්වයකින් ලෝකයේ ඉදිරියේ නැගී සිටීමේ අයිතිය. ඒක අපි ඇයට නැති කරන්න හොඳ නැහැ. අපි කාන්තාවෝ විදියට එවැනි අවස්ථාවකට මුහුණ දුන් තවත් කාන්තාව තලා පෙලා ඇය මත හිටගන්න හොඳ නැහැ. අපි හැමෝටම අයිතියක් තියෙනවා තමන්ගේ ජීවිතේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන තමන්ට ගැළපෙන අසන ලෝකයකට ගිහිල්ලා සතුටින් ජීවත් වෙලා මේ ලෝකේ හැර දාලා යන්න. අපි කවදාවත් අනේකාට ඇඟිල්ල දික් කළ යුතු නැහැ. අපිට හෙට දවසේ ඇයට අද දවසේ ඌදී සිදුවන්නට පුළුවන්. එදිනට අපි මීට ඇයට ඌවිල්ලම අපිට අත් වෙන්න පුළුවන් ඊට වැඩිය භයානක විදියට. අපි නම්‍යශීලී වෙමු. අපි ආදරණීය වෙමු. අපේම සහෝදරියක් තලා පෙලා පීඩාවට වචනකින්වත් බැල්මකින්වත් පත් නොකරන්න අපි උත්සාහ කරමු. අපිට එකපාර බැරි වෙයි. අපි ගැන විශ්වාසයක් ගොඩනගා ගමු. self love කියලා මම ඔයගොල්ලන්ට කිව්වේ ආදරේ. මට මං ආදරේ කරන්න ඕන. අපිට ආදරේ කරමු. ඔබල හැමෝම ලස්සනයි. මට දැනෙනවා හැම කාන්තාවක්ම හරිම ලස්සනයි. very beautiful. එහෙම නැති කාන්තාවෝ මේ ලෝකේ නැහැ. මගේ ලස්සන, ඇගේ ලස්සන ඇය විසින් නිර්මාණය කළ යුත්තක්. ලස්සන හිතක් තියෙන කෙනෙක්ගේ හදවත ලස්සනයි නම් රූපය ඇත්තටම ලස්සනයි. ඒක සුදු වෙන්න ඕන, උස යන්න ඕන, හැඩ වෙන්න ඕන. එහි හැඩ හැමදේම ඇති වෙන්නේ අර භෞතික සම්පත් වලින් නෙවෙයි, අපේ මානසික සම්පත් වලින්. ඉතින් අපිට පුළුවන් නම් ඇත්තටම ආදරණීය ගැහැණියක් වෙන්න, තවත් අපේම සහෝදරියක් ආදරයෙන් වැළඳ ගන්න, ඇයට ඉදිරියට යන්න වචනකින් හෝ සිනහවකින් හෝ උදව් කරන්න. අනේ අපි ඒක කරමු. ඇයට වචනකින් හෝ සිනහවකින් හෝ උදව් කරන්න. අනේ අපි දෙසරයක් නොසිතා අපි ඇයට උදව් කරමු. මම තෝරාගත්තේ මාතෘකාව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ගැහැණියක් තවත් ගැහැණියෙකුට ඇයි රිදවන්නේ කියලා. ඒකේ කොටසක් විදිහට self love. මම මට ආදරේ කරන්න ඕන කියන එක තමයි අද මම තෝරාගත්තේ. ඉතින් මට මං ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉතින් ඉහෙලියනේ පළවෙනිම දේ මං ගැන අභිමානයක් ගොඩනගා ගන්න ඕන. මට මාව විශ්වාසයි. ඒකට එහෙම කියන්න හේතුව පළවෙනිම දේ මම ලස්සනයි. මට කළ හැකි, කළ නොහැකි කිසිවක් නැත. මට කළ නොහැකි කිසිවක් නැත. ඒ දෙක තමයි මගේ පළවෙනිම
විශ්වාසය මට තියෙන ආදරේ වෙනුවෙන් මං හදාගන්න ඕන. මං උත්සාහ කරන්න ඕන. පළවෙනිම දේ කාන්තාව අපි තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ තවත් කාන්තාවකට, ගැහැණියකට. ඇයට අපි ඊර්ෂ්‍යා කරන්නේ ජයග්‍රහණයේ පියවරට අමාරුවෙන් පය ඔසවලා ඉදිරියට යන බව අපිට දැනුනම අපි බය වෙනවා. පළවෙනි බයවීම තියෙන්නේ මං ගොඩ නගාගත්ත දේ බිඳගෙන ඇය ඉදිරියට යනවා. මා කෙරෙහි අවධානයෙන් සිටි ඇය කෙරෙහි අවධානය තබයි දෝ. එතනදී මා කෙරෙහි මට විශ්වාසයක් නැහැ. ඇයි? මා පසු කර යන ඇයට මා වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. හේතුව ඇය මා පසු කර යන්නේ ජයග්‍රහණය කරා. මා දෙස නෙත් යොමා සිටි ඔවුන් ඇය දෙස නෙත් යොමයි දෝ. මා මග හැරෙයි දෝ. මා ගැන මතකයේ ගිලිහෙයි දෝ. ඒ මා තුළ තියෙන අවිශ්වාසය නිසායි. නැහැ. ඇය ඉදිරියට යනවා නම් ඉහෙලියනින් මට සතුටක් දැනෙන්න ඕන. ඒකට හේතුව මම හිතන්න ඕන ඇය මට අත්වැලක්, ඇය මට මඟ පෙන්වන්නයක්, ඇය මට උපදේශකාවක්. මොකද මා බොහෝ කලක් තරණය කිරීමට උත්සාහ කළ කන්ද ඇය දිනකින්, පැයකින්, මොහොතකින් තරණය කර නිමා කිරීමට ළඟයි. එහෙනම් මගේ දුර්වලතාවය මං හඳුනා ගන්න ඕන. ඇයට දිනන්නත් මට පරදින්නත් හේතුව මා දුර්වල චරිතයක් බවයි. ඒකට මා ඇයට වෛර කරනවා වෙනුවට ඈ අනුගමනය කළ යුතුයි. අන්න එතනදී මං මගේ පළවෙනි වීඩියෝ එකකින් මගේ එහෙලියන්ට කිව්වා අනුකරණය කරන්න එපා කවුරුවත්. හැබැයි අනුගමනය කරන්න. අපි ගොඩාක් අපේ හදවතට දැනෙන කෙනෙක්ගේ චරිතයක් දිහා බලලා වටිනා දේවල් ඔහු හෝ ඇය තුල තිබෙන අනුගමනය කරලා අපේ සතුට සැනසීම හදාගන්න. ඒතකොට නිරාශයෙන්ම අපි අපිට ආදරය කරනවා. උදෑසන අවදි වෙන්න මගේ එළියනේ නැගිටපු ගමන් තමන්ගේ නිදන කාමරයේ තියෙන කණ්ණාඩි අසලට ගොස් තමන්ගේ රුව ඒ තුලින් බලලා hina වෙන්න. පිරිසිදු ජලය වතුර වීදුරුවක් රැට තියලා ඒ වතුර වීදුරු පානය කරන්න. ඊට පස්සේ මුළු තැන්ගෙට යන්න. එතකොට ඒ යන කාලය තුල සියුම් මිහිරි ගීතයක් තමන්ගේ හිතට දැනෙන, තමන්ට පමණක් ඇසෙන විදියට මුමුණන්න. උයන අතර, කෑම බීම හදන අතර ඒ ගීතයේ මුමුණ දවසේ වැඩ පටන් ගන්න. ඔබට ඇත්තටම ලස්සන දවසක් ලැබෙයි. සතුට පිරීලා තියෙයි. ඔබ වටේ ඉන්න අයත් ඔබ නිසා සතුටින් ඉඳී. අපි දෙන්න ඕන අපි සතුටින් ඉන්නවා වගේම අනිත් අයට සතුට දෙන්න ඕන. කාන්තා අපගේ වගකීම තමයි අපි වටා ඉන්න සියලු දෙනා සතුටින් බලාගන්න එක. අපි සතුටින් ඉන්නවා. අපි ඉන්න ගමන් අනිත් අය සතුටටපත් වෙන විදියට අපේ ක්‍රියාකාරකම් කරමු. අනිත් කාට ප්‍රේම කරමු, ගෞරවය කරමු. මං හිතනවා මම අද උත්සාහ කරා ඔයගොල්ලන්ට self love කියන කොටසින් මට මම ආදරය කරන හැටි පුංචි හෝ යමක් කියලා දෙන්න. මගේ අත්දැකීම ඔයාලා එක්ක බෙදා ගන්න. ඊළඟට අපි හිතමු තවත් වීඩියෝ එකකින් මම හිතනවා ඔයගොල්ලෝ එක්ක කාන්තාවක් තවත් කාන්තාවක් ගැටලු සදාගන්න. කියන්නේ ගැටුම් ඇති කරගන්න හේතු මොනවද කියලා බලන්න. අපි විවෘතව අපි මේ දේවල් අපි කතා කරමු.
මගේ මේ මිස් මෙලඩි චීෆ් චැනලය තුළින් අපි බැඳීම් හදාගමු. අපි එක්රොක් වෙලා අපි ආදරණීය ගැහැණියක් වෙමු. ඔගොල්ලොත් මට කමෙන්ට් කරන්න. ඔගොල්ලොන්ගේ අදහස් කියන්න. ඒවා මට වටිනවා. මේ ගමනට ඔගොල්ලෝ අත්දැලක් වෙන්නේ. මම ඔයාලත් එක්ක